ඇප්ලයිඩ් පාර්ට් එකේ තියෙන ප්‍රශ්නවල තියෙන අඩුපාඩු තියරි අඩුපාඩු හෝ ඒ වගේම ලකුණු ලැබෙන තැන් පිළිබඳ හරිවැරදි අදහස් ඒ පිළිබඳව තියෙන අඩුපාඩු දරුවට ඉක්මනට ආවරණය කරලා දෙන්න කරන වීඩියෝ මාලාවේ දෙවෙනි වීඩියෝ එක. එතකොට අපි දැන් මේකේ මුල් වීඩියෝ එකක් දැම්ම. අතරම මේකේ ටියුට් එකක් පදනම් කරන්න ටියුට් එකකුත් මේකට සම්බන්ධ කරලා ඔයාලට ඒ ටියුට් එක කරන්න කියලා මම මුල් එකේදී කිව්වා. ඒ ටියුට් එකේ ප්‍රශ්න 25ක් තියෙනවා. මේ ප්‍රශ්න ටික අවම කාලයකින් ආවරණය වෙන විදියට තමයි මේ ප්‍රශ්න 25ක් දීලා තියෙන්නේ. එතකොට ඒ ප්‍රශ්න 25 කරලා ඒකේ තමන්ගේ අඩුපාඩු, තියරි අඩුපාඩු තියෙනම් ඒවා තමන් කරපු ඒ වගේ තියෙන අඩුපාඩු ඔයාලට දරුවනේ හදාගන්න පුළුවන් මේ වීඩියෝ මුල් වීඩියෝ එක සහ මේ වීඩියෝ එක නැරඹීමෙන්. එතකොට මම ඒ වීඩියෝ එකේදී අපි කතා කරා ගැටුම් සාමාන්‍ය මුල් ගණන් හතරට එන ඒවට අදාළව ගැටුම්, ප්‍රක්ෂිප්ත, කප්පි, කාර්ය ශක්තිය මේ පාඩම් වල ගණන්. එතකොට ඒ වගේ කාට හරි තියර අඩුපාඩුවක් තියෙනවා නම් ඉක්මනට ආවරණය කරගන්න අවශ්‍ය නම් මේ වෙලාවේ වලට විභාගයට ආසන්න වෙන දරුවන්ට කාලය තමයි ඉතා වැදගත් දෙයක්. එතකොට ඒම තියර අඩුපාඩු තියෙනවා නම් මේවයි ගොඩක් ඒවයිදී අපි සමීකරණයක් දෙකක් පදනම් කරගෙන තමයි මේ ගාන එන්නේ. ඉතින් එතකොට ඉක්මනට ආවරණය කර ගැනීම සඳහා ඔයාලට ඒ වගේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒක බලන්න පුළුවන්. ඒකේ ටියුට් එකේ තියෙන මුල් ගණන් 10 සාකච්ඡා කරලා තියෙනවා. එතනින් එහාට තමයි අපි මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ. එතකොට 11 වෙනි ගාන ඉඳන් සාකච්ඡා කරනවා. 11 වෙනි ගාන කාර්යශක්තිය ගානක්. එතකොට ඒ වගේම ආවේග අධිති ගානක් අපි ඊට පස්සේ යනවා. දැන් ඒ වගේදී දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ප්‍රශ්න හඳුර ගන්න. ඉතින් ඒ වගේ අඩුපාඩු මේව කරගන්න. එතකොට ඔයාලා ලියනකොට ලකුණු නිවැරදිව ලකුණු හැකිතාක් එන විදිහට. දැන් ඇත්තටම මේකෙදී ඔයාලා හැමෝටම අරමුණක් තියෙන්න ඕන පුතේ. මේ පාඩ් එකේ ප්‍රශ්න ලියනකොට හැම කොටසින්ම 0.5ක් හෝ දැහැ ගන්න. ඒක තමයි ටාගට් එක වෙන්න ඕන. මොකද හිස් තියන්න බැරි. මනම් ඉතින් ඒ අන්නේදී නොවෙන්න තමයි උත්සාහ කරන්න ඕන. ඒතර හැම කොටසින්ම ලකුණු එක එමෙන් තමයි ඔයාලට හොඳ ලකුණකට පාඩ් එකේ එන්න පුළුවන්. ඒකින්ද කිසිම කොටසක් අතාරින්න එපා. ඒක ඉතා වැදගත්. මේවා ආවරණය කරගන්න පුළුවන් ඉක්මනට. මේ වීඩියෝ එක සහ කලින් වීඩියෝ එකෙත් අර ප්‍රධාන අරමුණ එකයි. ඔයාලට මේ දේවල් ඉක්මනින් ආවරණය කරලා දෙන එක. ඒතකොට මේකේ 11 වෙනි ගාන මම කතා කරනවා. අතරම කාර්යශක්තියේ සිද්ධාන්ත සහ ඒ අවශ්‍ය දේවල් අපි කලින් වීඩියෝ එකේ කතා කරා. එක පැයකට ආසන්න වීඩියෝ එකක්. මේකත් මම මේ සීමාවෙම try උත්සාහ කරනවා නවත්තන්න. ඉතින් මේ වගේ කාලයකදී එතකොට ඔයාලට අඩු කාලයකින් මේවා මේ තියරි කොහොමද ඇප්ලයි වෙන්නේ ඒ දේවල් තේරුම් ගන්න. වගේම හොඳ ගණන් වලදී කොහොමද අපි ඒවා හිතන්නේ ඒ දේවල් අපිට වැරදෙන තැන් මේකෙන් ඔයාලට ආවරණය කරගන්න පුළුවන්. හරි. ඉක්මනට යමු ගානට. මේ 11 වෙනි ගානේ තියෙනවා. ඒකෙත් අන්න කාර්යශක්තිය ගාන. මේකේ තියෙනවා කිලෝවොට් P නියත ජවයකින් යත් ලොරියක් තිරසට ඇල්ෆා අනත පාරක යනවා කියන්නේ. තිරසට ඇල්ෆා අනත පාරක ලොරියක් යනවලු. ලොරියේ තිරසට ඇල්ෆා අනත පාරක ලොරියක් යනවලු. ලොරියට තව ටේලරයක් සම්බන්ධ කරලා තියෙනවා. මේකේ කතාව තියෙනවා. ගාන ටෙක්ට් එකෙන් බලන්න. ලොරියේ ස්කන්ධය කැපිටල් M වෙනවා. එය සිම්පල් M ස්කන්ධයෙන් යුතු ටේලරයක් ඇදගෙන යයි. ලොරිය හා ටේලරයේ චලිතයට කැපිටල් R බැගින් වෙච්ච ප්‍රතිරෝධී බලයක් තියෙනවා. ලොරියෙහි උපරිම වේගය. මේ උපරිම වේගය ගැන කතාව එදා කිව්වම. නැවතත් ඒකේ අර ඒ කාර්යශක්තියේ සම්බන්ධව මොනවා හරි අඩුපාඩු තියෙන බොහොම පොඩි කීපයක් තමයි අපේ ඔළුවේ තියෙන්න ඕන පුතේ. ඒතර ඒක තියෙනවා ඔයාලට අරක වීඩියෝ එකේ අන්තිම ටික බලලා ඒ දේ ආවරණය කරගන්න පුළුවන්. මේකේ තියෙනවා උපරිම වේගයෙන්. උපරිම වේගයෙන් යනවා කියන්නේ උපරිම වේගයේදී ත්වරණයේ බිඳුවයි. උපරිම වේගයට එනකොට දැන් මේකේ h සමානයි pv සමීකරණය අපි දාන්නේ. එතකොට වේගය වැඩි වෙන්න අර ප්‍රකර්ෂණ බලය එන්ජිමෙන් දෙන බලය අඩු වෙනවා. අඩු වෙනකොට එයා අනිත් ප්‍රතිරෝධී බල වලට සමාන වෙන අවස්ථාවේදී වේගය තමයි අපි කියන්නේ උපරිම වේගය. ඊට එහා ඉතින් ඒ වාහනයට තව වේගය වැඩි කරන්න බෑ. එතකොට උපරිම වේගයෙන් යනකොට මතක තියාගන්න ත්වරණයේ බිඳුවයි. අනික කිලෝවොට් කියන ඒවා වොට් කරන්න ඕනේ. මේකේ තියෙන දේවල් එක බැලුවොත් මේ විදිහට අපිට දැන් ගාන යන්න පුළුවන්. එතකොට මේ දෙකටම R ප්‍රතිරෝධී බල තියෙනවා කියනවා. R ප්‍රතිරෝධී බල තියෙනවා කියනවා. එතකොට මෙයාලගේ ස්කන්ධ සිම්පල් M කැපිටල් M ස්කන්ධ තියෙන්නේ. ඒකින්ද GMG වෙනවා බර නෙවෙයි තියෙන්නේ. ඊට පස්සේ එයාගේ වේගය උපරිම වේගය v කියලා කියනවා. v මේක බව පෙන්වන්න කියලා තමයි දරුවෝ ගණන් කියන්නේ. එතකොට මෙයාගේ
ජවය දැන් h සමානයි pv වලින් තමයි h සමානයි pv සහ f සමානයි මේ පමණයි මේකට දාන්නේ. ඉතින් මේක ඇත්තටම දරුවෙක් මේ ගණන් බල ටික බලලා පාස් පේපර්ස් ගණන් ටික හදනවා නම් බොහොම ලොකු සම්භාවිතාවක් තියෙනවා විභාගෙදී ඔයාලට එන ගාන හදාගන්න. එතකොට මේකේ කියනවා h සමානයි pv දැම්මම මේ එන බලය හොයාගන්න පුළුවන්. වේගය සමානයි h විල තියෙනවා මේකේ 1000 p කියලා. ඒක බෙදන්න ඕන වේගය sorry p බලය වේගය v ගේ. ඒතර කිසියම් වේගයක් දීලා ඒ වෙලාවෙදී ජවය හොයනවනම් ඔයාලා මේ විදිහට sorry ඒ වෙලාවෙදී බලය අහනවනම් එන්ජින් එකෙන් දෙන බලය අහනවනම් ඔයාලට මේ විදිහට ජවය මේ වේගයෙන් බෙදීම කරන්න පුළුවන්. ඒතර මේ h සමානයි pv නිසා ඒකෙන් ඔයාලට අර එන්ජින් එකෙන් දෙන බලය හොයාගන්න පුළුවන්. එතකොට ඊට පස්සේ ඒක හොයාගෙන ඔයාලා මේ චලිත දිශාවට f සමානයි මේ දාන්න තමයි තියෙන්නේ. එතකොට f සමානයි මේකේ ඔයාලා දන්නවා ත්වරණය බිඳුවයි. ඇයි? උපරිම වේගෙන් යන අවස්ථාවේ කතා කරන්නේ. උපරිම වේගෙන් යනකොට ත්වරණය ශූන්‍ය වෙනවා. ත්වරණය ශූන්‍ය වෙනවා උපරිම වේගෙන් යනකොට. එතකොට නම් බල ටික දාන්න පුළුවන්. මෙන්න 1000 p යට v ඍණ r mg මෙතන අණුවරින් ඇල්ෆා cos අණුවරින් ඇල්ෆා එවත් sin ඇල්ෆා. මේ කොනේ sin එන්නේ. ඍණ කැපිටල් mg sin ඇල්ෆා සමානයි 0. එතකොට මෙයාලා කියනවා මේකේ v පෙන්වන්න කියලා මෙන්න මෙහෙම එකක් අපිට v යුක්ත කරගන්න පුළුවන්. ඉතින් මේ පද ටික එහාට පැත්තට දාමු. 2r ධන sin alpha g sin alpha එළියට ගත්තොත් capital M ධන simple m වෙනවා. එතකොට මේකේ v යුක්ත කරොත් ඔයාලට පේනවා හරස් මාරු වෙලා මෙන්න මේ විදිහට උත්තරේ ගන්න පුළුවන්. මේ විදිහට උත්තරේ ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ගමන එක්තරා මොහොතක ටේලරය ලොරියෙන් ගැලවී යයි. ඉන්පසු ලොරියේ ත්වරණය අහන්න. එතකොට ගමන එක්තරා මොහොතක ටේලරය ලොරියෙන් ගැලවී යයි කිව්වම එතකොට මෙතන මාලාමාක් වීමක් මම මෙතන මේකේ TT ආතති බල දෙකක් තියෙනවා. ඔයාලා වඩා සුදුසුයි එක මාක් කරන එක. දැන් සමහර ගණන් වල අපි ඒක අහනවා. ඒ අහනවා ගානේ මෙන්න මේ ආතති බල දෙක ටේලරය සෙට් කරන ඒ සෙට් මේ දණ්ඩ හරහා ඇති වෙන ආතති බල තමා කරන්නේ. එතකොට ඒක ගැලවී ගියාට පස්සේ ගාන වෙදී මොකද වෙන්නේ? ගැලවී ගියාට පස්සේ ගාන බලමු. ටේලරේ ගැලවී ගියාට පස්සේ දැන් තියෙන්නේ දුම්රිය විතරයි. එයාගේ ස්කන්ධය LMG මේ කෝණය ඇල්ෆා එක R බලයක් තියෙනවා. එතකොට මොනවාද ප්‍රකාශන බලය ගන්න පුළුවන් මෙතෙන්දී. දැන් එක මොකද මෙයාලා කියනවා ගමන එක්තරා මොහොතක ටේලරේ ලොරියෙන් ගැලවී වෙන් වියයි. ඒතකොට ඒ වෙලාවේ වේගය v. ඒතර දැන් මේ ලොරියේ වේගය v වෙන අවස්ථාවෙන් මේ කතා කරන්නේ. එතකොට මේකේදී වලට මේ ප්‍රකර්ෂණ බල එන්ජිමෙන් දෙන බලය අරකම තමයි 10 p යට v. එහෙනම් මොකද f සමානයි මේ දාන්න තියෙන්නේ. එතකොට ප්‍රතිරෝධී බල අඩු වුණා. එක R එකක් සහ simple mg sin alpha අඩු වුණා. එතකොට තවදුරටත් මේ ලොරියට දැන් වේගෙ වැඩි කරන්න පුළුවන්. ඒක උපරිම වේගෙ නෙවෙයි දැන් තියෙන්නේ. එතකොට දැන් ත්වරණයක් තියෙනවා. එතකොට ඔයාලට පුළුවන් මෙහෙම f සමානයි m දාන්න. f සමානයි m 1000 p යට v ඍණ capital mg sin alpha ඍණ r සමානයි capital M වාරයක් capital M වාරයක් ත්වරණයයි. මෙතනින් ත්වරණය මෙන්න මෙයා උත්තර කරා නම් වලට අදාළ උත්තරය ගන්න පුළුවන්. ඒ සමානයි එම්ගෙන් බෙදලා එම් පල්ලෙහාට දාලා අදාළ උත්තරය ගන්න පුළුවන්. ඔන්න ඒ කතා කරේ 11 වෙනි ගාන කාර්ය ශක්තිය ගාන. ඊට පස්සේ ගැටුම් ආවේග ආතති ගානක් තියෙනවා 12 වෙනි ගාන. ඒ ගාන බලමු ඊට පස්සේ. හරි මේකේ ආවේගාතති ගානක් හදනකොට දරුවෝ ඔයාලට i සමානයි ඩෙල්ටා mv ඕන වෙනවා. i සමානයි ඩෙල්ටා mv ඔයාලට කවුරුත්තර ගැටුම් ගම්මෙතා කාර්යශක්ති ගැටුම් ගානේදී ගම්මෙතා සංසිතින් නියමයෙන් අපි ඒ වෙනකොට දාගත්තා i සමානයි ඩෙල්ටා mv යොදන්න තිබුණා. i සමානයි ඩෙල්ටා mv මොකද මේ ආවේග මෙතන ඇති වෙන්නේ තන්තු වල ඇති වෙන ආවේග ආතති බල. ඒ වගේ ආවේග ආතති බලයක් ඇති වෙන අවස්ථාවලදී ඔයාලට i සමානයි ඩෙල්ටා mv කියන ගම්මෙතා වෙනස මගින් ආවේගයට සමාන වෙලා කරලා ඒකෙන්
ඒ කියන්නේ F සමානයි මේ වෙනුවට ඔයාලා ඒ වගේ අවස්ථාවල I සමාන delta mu වේදීම තමයි කරන්න ඕනේ. එතකොට අපි දැන් මේ ගානට බලමු. මොකද මේ ගාන තියෙන්නේ කියලා. මේ ගානේ තියෙනවා පුතේ ස්කන්ධය 3යිම් සහ 5යිම් වෙච්ච පීහා කිව්ව අංශු දෙකක් ලුහු අවිතන්නේ තන්තුවකින් දෙකලකට හැදලා ලුහු අවිතන්නේ. එතකොට ඒ බර නැහැ දෙන්නේ නැහැ දන්නවා මේ වචන ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. මේවෙන් මේ රාතති තන්තුව පුරාම සමානයි. දෙකලකට හැදලා සුමට කප්පියක් උඩින් දාලා පද්ධතිය නිශ්චලතාවයෙන් උදාහරණවලු. ඊට පස්සේ ඉතින් ඔයාලට වෙනවා 3යිම්ට වඩා 5යිම් බරයි. එතකොට චලිතයක් සිදු වෙනවා. තොරණයක් ඒකාකාර තොරණ චලිතයක් සිදු වෙනවා. ඒතර එයා ගැන අහනවනම් මේ ගානේ අහලා නැහැ. ඒතර ඔයාලා දෙන්නටම අංශු දෙකට F සමානයි m මේ දාලේ තොරණය හොයා ගන්න ඕන. එතකොට මේකේ කියනවා එහෙම කතාවක් අහලා නැහැ. ඉන්පසු අංශු v වේගයෙන් චලනය වන මොහොතේදී ස්කන්ධය 3m වෙච්ච නිසල වැදි r අංශුව p අංශුව ඇඳා ගනී කියලා. එතකොට සාමාන්‍ය ආවේගාතති ගානකට වඩා චුට්ටක් වෙනස් එතන. සමනය විල්ලාංශුවක් හැපෙන එක තමයි වෙන්නේ. මෙතන මේ අර යන එකාට නිකන් තියෙන අංශුවක් හා වෙනස්. ඉතින් තන්තුවක් ඈදා ගන්න. තන්තුව ගැස්සිය ඒ වෙලාවේ ෂණිකව ආවේග එක මොහොතකට ඇති වෙන බලයක් ඇති වෙනවා ආවේගාතති බලයක්. තන්තුව ගැස්සී මොහොතකට පසු අංශු මේ වේගයෙන් චලිතය ආරම්භන බව පෙන්නලා ආවේගාතති හොයන දිනවතර බලන්න ඕගොල්ලෝ ආවේගාතති ගානක කොහොමද මේ ගාන මුලින් මේ හදන්නේ මොනවද දාන්න ඕන සමීකරණ කොයි විදිහටද හදන්නේ පොදුවේ හැම ගානක්ම මේ විදිහට තමයි බලන්නේ. ඔයාලට මේ ගාන හදලා තව දුරටත් ඔයාලට පුළුවන් පාස් පේපර්ස් වල ආපු ගණන් වල ආවේගාතති ගණන් කිහිපයක් තියෙනවා. ඒ ගණන් හදලා තව දුරටත් අත්දැකීම ගන්න. මෙන්න මෙහෙම තියෙන්නේ එන කප්පිය මේ 5යිම් අංශුව 5යිම් G තමයි යගේ sorry 5යිම් අංශුව මේ බල මාත්‍රිම අවශ්‍ය නැහැ. ප්‍රතියාගන ආවේග බලත් එක්ක සාමාන්‍ය බල ලකුණු වෙන්නේ නැහැ. ආවේග අවස්ථාවේදී ඒවා ක්ෂණිකව එක මොහොතකට ඇති වෙලා නැති වෙන බල මම කලින් එකදී ගැටුම් වලදී විස්තර කරුණා. ඒවත් එක්ක සාමාන්‍ය බල ලකුණු කිරීම අවශ්‍ය ලකුණු කරන්නේ නැහැ. ඒ බලපෑම නොසලකිය හැකි තරම් නිසා. එතකොට මෙතෙන්දී ස්කන්ධය 5යිම් වෙච්ච අංශුවක් තියෙනවා. ස්කන්ධය 3යිම් වෙච්ච අංශුව මෙයාලගේ වේග තමයි අපිට ඉතා වැදගත්. මෙයා පල්ලෙහාට v වේගයෙන් යනකොට මෙයා උඩට v වේගයෙන් යනවා. ස්කන්ධය වැඩි එක්කන පල්ලෙහාට යන්න ඕන නිසා. එතකොට මේ මොහොතකම මෙන්න තවත් 3යිම් අංශුවක් දරුවෝ හා වෙනවා මේකට. හා වෙනවත් එක්කම තමයි මේකේ ආතති බලයක් ඇති වෙන්නේ. I J වගේ අකුරු වලින් අපි ඔය පෙන්නනවා. ආතති බලයක් නිසා ඒ විදිහට ලකුණු වෙන්න ඕන තන්තු වලින් වස්තුවෙන් ඉවතට. එතකොට මේ තමයි මෙයාලගේ පෙර වේග ගැස්සීම් ආවේග ආතතිය ඇතිවීමට පෙර වේග පෙර පසු වේග වෙනවා. මේ දෙන්න මේ සෙට් එකම තන්තුකින් ගැට ගහගෙන තියෙන එකක ගැස්සීමක් නිසා ගැස්සීමෙන් පසුව පොදු වේගයක් ඇති වෙන්න ඕන අංශු දෙකේ අනිවාර්යයෙන්ම. මොකද දෙන්න එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන නිසා. එතකොට පසු වේග විදිහට මට මෙයා මේ වේගේ පල්ලෙහාට v1 කියලා ගත්තොත් මෙයාලගේ උඩට වේගය v1 කියලා ගන්නවා. එතකොට ඒක තමයි මෙයාලා අහලා තියෙන්නේ. අපි එහෙනම් අන්න I සමාන ඩෙල්ටා mv දාන හැටි බලමු. I සමාන ඩෙල්ටා mv දානවා ඉස්සෙල්ලා මම මෙන්න මේ 5යිම්ට එයා සමයි මේවා දෛශික සමීකරණ. එතකොට 5යිම්ට පල්ලෙහාට I සමාන ඩෙල්ටා mv දැම්මොත් මට එනවා ආවේග බලය තියෙන උඩට ඍණ I ආවේග බලය ඍණ උඩට නිසා. එතකොට පසු ගම්‍යතාව වෙනවා 5යිම් v1 පෙර ගම්‍යතාව වෙනවා දරුවෝ 5යිම් v. පසු ගම්‍යතාවය ඍණ පෙර ගම්‍යතාවය. පසු ගම්‍යතාවය ඍණ පෙර ගම්‍යතාවය සමානයි ඇති වූ ආවේගයට සමාන කරන්න පුළුවන් මෙතෙන්දී. ඊළඟට 3යිම් සහ 3යිම්ට. 3යිම් හා 3යිම්ට නැත්නම් මේක එක 3යිම් වෙනකොට p කියලා කියනවා. අපි p හා 3යිම්ට කියමු. පිටින් එන 3යිම් අනිත් එක්ක එන එයාට r කියලා තියෙනවා. අපි නම් එහෙමම දාමු p හා r ට. p හා r ට. එතකොට මේක ඍණයි උනා සාමාන්‍යයෙන් මේ වෙයිදී f සමානයෙන් මේ දානවා වගේම තමයි I සමාන ඩෙල්ටා m දානකොට චලිත පැත්තට දෙන්නටම දාන එක වාසි. එතකොට එකක් ඍණ වෙනවා
ඒ වගේ සාමාන්‍ය කප්පි ගානක ආතතියක් ඍණ වෙනවා අනිත් එකේ ධන වෙනවා මේ වගේ ආවේග ආතතිය ඍණ වෙනවා ධන වෙනවා නිකම් එකතු කරලා අපට වේග පැත්ත පහසුවෙන් ගන්න පුළුවන්. ඒක වැදගත් පොඩි දේවල් වුණාට ඊහා ආරට නම් ඉහළට i සමාන ඩෙල්ටා mv දානවා. ඉහළට i එකක් තියෙනවා. පසුගම්‍යතාව වෙනවා 6im v1 දෙන්නාගෙම හා වෙනවා එක අංශුවක් වෙනවා. යාළගේ වේගය v1 ඍණ පෙරගම්‍යතාවයේ 3im v ඍණ බිඳුව ධන බිඳුව. ඒ අනිත් එක අන්නාට 3im අංශුවක වේගය v ගැස්සෙන කලින් ඔය ආවීම කියන වැඩේ වෙන්න කලින් පස්සේ එතකොට ඒ මොහොතේදී අර හා වෙච්ච r අංශුවේ වේගයක් නැහැ. එයා තමයි බිඳුව දාලා තියෙන්නේ. ඔයාලට මේකට එනවා මේක දැන් කෙලින් එකතු කරා නම් බිඳුව සමානයි 11im v1 ඍණ 8im v එනවා v1 එනවා 8i v යට 11 කියලා. ඒ උත්තරේ ලහපස්සෙන් ගන්න පුළුවන්. ආවේග ආතතිය හොයන්නේ කියලා කියනවා මේක තවදුරටත් ඊට අමතරව ඇති වෙච්ච ආවේග ආතතිය හොයන්න කියලා කියනවා. එතකොට අර දෙයකට ආදේශ කරා නම් දැන් හරි. දැන් මෙයාට අපි ආදේශ කරමු. මොකද අපි v1 හොයාගෙන තියෙනවා. i සමානයි 6im භාගයක් 8i v යට 11 ඍණ 3im v. එතකොට මේකෙන් එනවා 48න් 33 ගියාම 15im v බෙදීම 11 කියලා ඒ බලය හොයාගන්න පුළුවන් ආවේග ආතතිය. ඉතින් ආතති බලය. නෑ ආවේග ආතති ගානක් හදන හැටි මේ කතා කරේ පොදුවේ. ඉතින් දරුවෝ වලට ප්‍රශ්න තියෙනවා නම් මේකේ තවදුරටත් ප්‍රශ්න වලට ගන්න පුළුවන්. පාස් පේපර්ස් වලත් ආවේග ආතති ගැටලු කිහිපයක් තියෙනවා. සම්භාවිතාවක් තියෙනවා කියන ආවේග ආතති ගැටලුවක් එන්නේ. හරි. ඊට පස්සේ මේක මෙවෙනවා 13 වෙනි ගානට. මේක 13 වෙනි ගානේ මේ තිරස්වෘත චලිත ගාන. තරම තවත් පහසු ගානක්. හැබැයි බොහෝ දරුවෝ මේ වගේ ගණන් හිස් තියෙනවා. එතන මේ හරි අදහසක් නැතිවීම නිසා. ඒකට දැන් අතරම මේ පැය දෙකට වඩා පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. මට ඒක ඩිස්කෂන් එක බලලා ටියුට් එක කරලා සමහරට මේ කිසිම දෙයක් නොදන්න දරුවෙකුට මේක සම්පූර්ණ ආවරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ යාලා තවදුරටත් පාස් පේපර්ස් වල තමන් ගාව තියෙන වෙන ප්‍රශ්න ටිකක් කරලා ඒකට මේ විදිහට යාලට ආවරණය කරගන්න පුළුවන් වෙන්න තමයි මේ කතා කරන්නේ. මේ 13 වෙනි ගානට අපි යමු. දැන් ඊට පස්සේ තිරස්වෘත චලිත ගණන් කීපයක් තියෙනවා. 13යි මුලින්ම තියෙන එක බලමු. 13 වෙනි ගානේ තියෙනවා පුතේ. දැන් මෙහෙමයි තිරස්වෘත චලිත ගානක ඔයාලා මම ගානක් එක්ක කියන්නම්. ගානක මේ ගානකට ඇවිල්ලාම මේ පළවෙනි ගානත් එක්ක බලමු අපි 13 වෙනි ගානේ මොනවද තියෙයි ඕන කොහොමද අපි වැඩේ කරන්නේ කියලා. ස්කන්ධ පිළිවෙලින් m සහ 2im වූ a හා b අංශු දෙකක් සැහැල්ලුව විතන තන්තු කෙලවරට දෙකලවට ගැට ගහලා රූපේ පරිදි ඕ සුමට කොක්ක හා නිදහසේ ප්‍රමණය විය හැකි පරිදි තබා ඇත. ඒ අංශුව ඒකාකාර v වේගයෙන් තිරස්වෘතයක ඒකාකාර v වේගයෙන් තිරස්වෘතයක චලනය වන පරිදි b නිදහසේ එල්ලෙන පරිදි තබා ඇත. AOB කෝණයේ අංශක 60ක් බව පෙන්වනවා. ඔය තන්තු කොටසේ දිග අහනවා. ඒතර මෙන්න මේ ගානක ඇත්තටම සමීකරණ දෙකයි තියෙන්නේ. කාර්යශක්තියේදී තිබුණේ සමීකරණ දෙකයි. F සමාන ma සහ H සමාන PV. මෙයාලගේ කේන්ද්‍රය පැත්තට F සමාන ma දැමීම සහ චලිත නොවන දිශාවට බල සමතුල විත්වීම කියන එක තමයි මේ තිරස්වෘත චලිත ගානක පාවිච්චි වෙන දේ. ඒතර කේන්ද්‍රාභිසාරී ත්වරණය කියන එක අවශ්‍ය වෙනවා. V වර්ග බෙදීම R ඔමේග වර්ග. ඇත්තටම ඒක විතරයි අලුත් පිටින් දෙයකට ගන්නවයි කියලා ගන්නෙ. බොහොම පහසුයි. බලමු වැඩේ යන හැටි. මේ දෙකයි m අංශුව මේක m අංශුව මෙයා මේ විදිහට තිරස් වෘත්තයක චලිත වෙනවා. එතකොට මෙයාලයි බලමක් කරන්න mg 2mg ආත්මිතන කෝකකින් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. ආතති බලය තියෙනවා tt ඔය විදිහට තියෙනවා දරුවෝ. ආතති බලය ඊට පස්සේ ඒකාකාර v වේගයෙන් තිරස් වෘත්තයක චලිත වෙනවා. මේ අංශුවේ වේගය v ස්පර්ශ දිශාවට තියෙන හැමදෙස්සමනේ. ස්පර්ශ දිශාවට නෙදී වේගයෙන් තිරස් වෘත්තයක චලිත වෙන පරිදි b නිදහසේ එල්ලෙන පරිදි AOB කෝණයේ අංශක 60ක් බව පෙන්වනවා. මේ ඔය තන්තු කොටසේ දිග හොයන්න කියලා කියනවා. එතකොට ඔය තන්තු කොටසේ දිග හොයන්න කියලා. දැන් මේ ගානේ මේ වෘත්ත චලිතය යන්නේ මෙයා. වෘත්ත චලිතය යන්නේ මෙයා පුතේ.
මෙයාට මෙන්න මෙතන අංශුව නිදහස් නිකන් සමතුලිතතාවයේ තියෙන. අපිට පහසුම තැන තමයි අර වෘත්ති ජලිතය අනේක කෙනානේ වෙනස් මේ වගේ තැනකදී එයා අර නිකන් එල්ලෙන තන්තුවට එයා එල්ලෙන්නේ බල සමතුලිතව බල දෙකකින්. එතකොට එයාට ඒක සමාන වෙන්න ගන්න. ඉතින් මේ වගේ එකකට ගානක් ආවොත් ඒකට අනිවාර්යෙන් ලකුණක් තියෙනවා. ඒ ලකුණ ඉතා සරල ලකුණ. මාකින් වල ලකුණු වෙන් වෙනකොට අන්න ඒ වගේ අදාළ ක්‍රිටිකල් පොයින්ට් වලට ලකුණු වෙන වෙනම ලකුණු පහේ කැලි වදිනවා. ඉතින් ඒවා ඒ වගේ තැන් වල ඉතින් මේ වගේ එකක් වන්න ලියා 20 තියෙන එක ඇත්තටම අපරාධයක් හැමදෙරුට. ඒකට මේක t සමාන වෙනවා ලස්සනට 2 mg. t සමාන 2 mg. දැන් මේ ගණන් වල කරන්න වැඩේ තමයි දරුවෝ මේ තිරස් වෘත්තයේ යෙදෙන එක්කෙනාගේ මෙන්න මේ දේවල් ඕන වෙනවා. ඒ තමයි එයාගේ වේගය v නම් කේන්ද්‍රයේ පැත්තට තියෙන ත්වරණය v වර්ග බෙදීම අරය r වෙනවා. එහෙම නැත්නම් සමහර ගණන් වල දෙනවා කෝණික ප්‍රවේගය ඔමේගා කියලා. මේවයි ඒකාකාර වේ කෝණික ප්‍රවේගයෙන් යන ඒවා. ඒකට වේගය ගත්තොත් නියතයි කෝණික ප්‍රවේගය ගත්තොත් නියතයි. එතකොට එහෙම ඔමේගා ගත්තොත් මෙයා එහෙම ත්වරණය වෙනවා r ඔමේගා වර්ග. එතකොට ඔයාලට දැන් මේ ගානටත් අදාළව මෙන්න මේක තමයි අවශ්‍ය වෙන්නේ. කේන්ද්‍රයේ පැත්තට තියෙන ත්වරණය මේ ගානෙත් බැලුවොත් දරුවෝ මේ ගානේ ඔයාලට පුළුවන් මෙන්න එයාගේ චලිත වෙන්නේ එයාගේ කේන්ද්‍රය පැත්තට යාට සමාන වෙනවා. ඊට ලම්බ දිශාවට එයා සමතුලිත. කේන්ද්‍රය පැත්තට ත්වරණය එන්නේ v වර්ග බෙදීම r කියලා ගමු. v වර්ග බෙදීම r කියලා ගමු. එතකොට ලියමු. එතන අපිට කතා වෙනවා. මෙතන ඉදාසේ P නිදහසේ එල්ලෙන පරිදි AOB කෝණය ෆයි බෙදීම 3 බව පෙන්වනවා. OA තන්තු කොටසේ දිග තමයි අහන්නේ. ඒතර මෙතන ඔයාලා R දන්නෙත් නැහැ. මෙතන කෝණය දන්නෙත් නැහැ පුතේ. ඒක දාගන්න වෙනවා සංකේත θ කියලා. එතකොට ඔයාලට ඉහළට F සමානයි මේ දැම්මොත් කාටද M ට F සමානයි මේ ඉහළට දැම්මොත් එනවා T sin θ විභේදනය. එහෙම නැත්නම් cos අනුවරිණ θ සමානයි mg කියලා. T හොයාගත්තා 2mg මෙන්න එනවා sin θ කීයද mg බෙදීම 2mg T 2mg භාගයයි එතනින් එනවා තරු θ සමානයි කවුද sin inverse භාගය කියන්නේ 5 බෙදීම 3 කියලා කොහොමද එචක 60 ඒකත් පෙන්වන්න කියනවා ඊළඟට r හොයා ගන්න ඕන r හොයාගත්තොත් ඉතින් මේව හොයා ගන්න පුළුවන් මේ ඍජු කෝණ ත්‍රිකෝණනේ ඍජු කෝණ ත්‍රිකෝණ එකක පාදිකුයි කෝණෙකුයි දන්නවනම් අනිත් පාද හොයා ගන්න එක බොහොම පොඩි දෙයක් නේ විභේදනය මූලික ඒ මුකුත් දන්නේ නැති වුණත් නිකන් ලියලා හරි ගන්න පුළුවන්. දැන් අපි දාමු වෙනා ලිව්වේ නැති එකන. ඒ තමයි මේ වගේ කේන්ද්‍රය පැත්තට f සමානයි එන්නේ. කේන්ද්‍රය පැත්තට f සමානයි එන්නේ. මේකේ කේන්ද්‍රය පැත්තට f සමානයි එන්නේ දානවා m ට. කේන්ද්‍රය පැත්තට යනවා t cos θ සමානයි t cos θ විතරයි කියන්නේ මේකේ බල දෙකයිනේ තියෙන්නේ බර සහ t නේ ඒවා අඳුර ගන්න ඕනේ දෙ මුලින්ම අඳුර ගන්න ඕනේ නැත්නම් මේ චලනය වන හෝ සමතුලිත දේවල් බල මොනවද තියෙන්නේ බලවල විශාලත්ව දිශා ඒවා තමයි බලන්න ඕන දේවල් තියෙන්නේ ඒතකොට t cos θ සමානයි ස්කන්ධයේ ත්වරණයේ වේගය තමයි දුන්නේ v වර්ග බෙදීම r එතකොට cos θ වල දන්නවා t cos 60 ඉන්නේ 5 බෙදීම 3යි සමානයි mv වර්ග බෙදීම r එතකොට මේකට ආදේශ කරලා දැන් සුළු කරලා දැන් වෙන එක නොදන්න පදයකට තියෙන්නේ දැන් r විතර. අනිවාර්යයෙන්ම මේ දකින්න ඕනේ. r හොයාගන්න පුළුවන් පහසුයි. එතකොට cos 60 භාගයයි t බෙදීම 2 සමානයි. t කියන්නේ 2mg නේ. දෙක සමාන m වාය v වර්ග බෙදීම r. එතකොට මේකෙන් එනවා m ටයිම් කැපිටල් v එනවා v සමානයි මූල gr කියලා. v එනවා මූල gr කියලා. sorry මේ R සමානයි v වර්ග බෙදීම g. R දිග නෙවා ගන්න ඕනේ v කියන එකට නෙවෙයි sorry. මේ අරය තමයි අහලා තියෙන්නේ නොදන්නා පදයකට දෙන්න අරය. හරිද? මේ විතර මාක් කරපු එකේ ගත්ත දේවල් වල R සමානයි වෙන වලට එතකොට v වර්ග බෙදීම g කියලා. එතකොට ඒකට රුවේ. ඊළඟට මේක අහන්නේ මෙයාලා මේ මොනවද එකද? OA තන්තු කොටසේ දිග තමයි අහන්නේ. OA තන්තු කොටසට අපිට යන්න පුළුවන්. OA තන්තු කොටස ඔය තන්තු කොටසේ දිග මේ ඍජු කෝණයේ ත්‍රිකෝණය සරල කතාව මේ කෝණය 60යි මෙයා ඉන්නේ v වර්ග බෙදීම g ඒ තන්තු කොටසේ දිග තමයි යන්නේ මෙයා බෙදීම මෙයා කියන්නේ මෙයා බෙදීම මෙයා cos 60යි දැන් මේක මෙයා වරක් sec 60 කියලා කියන්න පුළුවන් පුරුදු දරුවෙකුට මෙයා වරක් මේ කර්ණය දන්නවනේ sec මේ සම්මුඛ පාදයෙන් කර්ණය ලියනවනම් cosec බද්ධ පාදයෙන් කර්ණය ලියනවනම් sec
එයා වරක්සෙක් නැතුව ඉන්න නැත්නම් ඉතින් මම පොදුවේ ලියන්න හැමෝටම හරියන්න මේක එතකොට මෙයාවේදීම මෙයා කියන්නේ cos 60යි cos 60 එහෙනම් O එනවා 2v වර්ගයට g කියලා. ඒ තිරස්වෘත චලිතය ගැටලුවක් ඒ 13 වෙනි ගාන කතා කරේ. හරි. ඊට පස්සේ බලමු අපි 14 වෙනි ගාන තිරස්වෘත චලිතය ගැටලුවක් තිරස්වෘත චලිතය අඩංගු ගැටලුවක් කුහරක හේතුවක චලිතයක් කුහරක හේතුවක් තුල සිදුවන චලිතයක් ඒක අනුව බලමු. මේ ගැටලුවක ඔයාලා තේරුම් ගන්න ඕන පුතේ r omega වර්ගය එහෙම නැත්නම් v වර්ග බෙදීම r එතකොට තමයි දාන්න තියෙන කේන්ද්‍රය පැත්තට තොරන්නේ. ඒතර කේන්ද්‍රයේ පැත්තට f සමාන m සහ ඊට ලම්බ දිශාවට f සමාන m දැමීම තමයි කරන්නේ. එතකොට සමීකරණ දෙකයි සමීකරණ දෙකකින් හොයන්න පුළුවන් උපරිම නොදන්නා පද ගාන දෙකයි නොදන්නා පද දෙක හඳුනා ගන්න මේ දෙක සුළු කරන්න. එච්චරයි ඉතින් ගානේ තියෙන්නේ. පොඩක් අපි හිතනවා නම් මේ දේවල් හරියට බලන්න නම් පහසුවෙන් හදා ගන්න පුළුවන්. වෙන කුහරක හේතුව ගානක් තියෙනවා. මේ කෝණය θ. එතකොට මේ උස h කියලා තියෙනවා කුහරක හේතුවක්. උස h කුහරක හේතුවක්. අඩසිරස් කෝණය θ වෙච්ච කුහරක හේතුවක ශීර්ෂය පහළින් ඇතිව අචලව සවිකර ඇත. ස්කන්ධයේ සිම්පල් m වූ අංශුවක් හේතුව ඇතුළු පෘෂ්ඨය මත ශීර්ෂයේ h උසකදී ඒකාකාර ඔමේගා කෝණික ප්‍රවේගයෙන් තිරස් වෘත්තයක් සලකුණු කරයි. එතන මේක තවදුරටත් උඩට තියෙනවා මෙන්න මම මේ හරියට h හරිද? එතකොට මෙයා මෙන්න මේ විදිහට මේ අංශුව මේකට ඕනෙම නැහැ. කරදරයක් කොයි. මොකද ගමු මේ තියෙන විදිහට මේක සුදුසුයිනේ. නේ වගේ යා තිරස් වෘතයක් යනවා h උසක ඉඳන් තියෙන්නේ බිම ඉඳන්. දැන් අත්‍තරම වල ටාගට් එකක් තියෙන්න ඕන. දන්නවා මෙයා වගේ කේන්ද්‍ර පැත්තට f සමානයි m දානවා. ඊට ලම්බ දිශාවට f සමානයි m කියන්නේ බිඳුවයි. තොරණේ බිඳුවයි බල සමතුලිතයි. ඊට ලම්බ දිශාවට f සමානයි m දානවා. ඔක තමයි කරන්නේ. එතකොට එකත් ඔළුවේ තියාගෙන ඕන ගානට යන්න. මෙතෙන්දී ඔමේගා කෝණික ප්‍රවේගයක් තියෙනවා කියන්නේ මෙයාගේ ඔමේගා ස්කන්ධයෙන් වෙච්ච අංශුව බලමාක් කරන්න පැහැදිලිව mg එතකොට මේ බලය තලයට ලම්බයි දරුවෝ. එයා වැදගත් අපිට. එන්න මේ බලය තලයට ලම්බයි. එතකොට කෝණ ගේන්න. එතකොට මෙයා බලන්න මේක θ මේක අනුව ඍණ θ. එතන අනුව නිසා එතකොට මේ එහෙනම් මේ දෙන්නත් අනුව නිසා මේක θ. මේ කෝණය මෙතෙන් ඉන්නවා θ. ඒ අභිලම්බ ප්‍රතික්‍රියාව අතන අභිලම්බ ප්‍රතික්‍රියාව ගැන අහන්නේ නැහැ මේ ගානේදී ඔමේගා තමයි අහන්නේ. එතකොට ඔයාලට පුළුවන් නැවතත් කේන්ද්‍රයේ පැත්තට එහෙනම් කේන්ද්‍රයේ පැත්තට තොරණය මොකද්ද දරුවෝ? කේන්ද්‍රයේ පැත්තට තොරණය මේ අරය දන්නේ නැහැ. මේක අරය r කියලා ගමු අරය. එහෙනම් r ඔමේගා වර්ග තමයි ඒ පැත්තට තියෙන තොරණය වෙන්නේ. එතකොට මේකේ හරි අපි පස්සේ HT වලින් ගන්න පුළුවන් මේ කතාව. ඒක අපි normal සාමාන්‍ය මට්ටමේකින් මොකෝ සාමාන්‍ය අපි අදහස් වලින් ඉඳලා වැඩේ කරමු. ඒකට ඔයාලට ඉස්සෙල්ලම පුළුවන් පුතේ මෙන්න මේ දිශාවට මොකද්ද දිශාව මෙන්න මේකට තිරස් දිශාවට f සමානයි m දාන්න බල සමතුලිතයි. සමානයි m. ඒතර ඔයාලට වෙනවා r sin θ r බලයේ තිරසට අනත කෝණයේ θ r sin θ ඍණ mg බිඳුවයි. එතන r සමානයි mg යට sin θ r හොයාගන්න පුළුවන්. ඊළඟට කේන්ද්‍රය පැත්තට මම f සමානයි m දානවා. කේන්ද්‍රය පැත්තට f සමානයි m දැම්මොත් r cos θ සමානයි මතක තියාගන්න මේ දාන හැම සමීකරණයකටම තමයි ලකුණු වෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම තිරස් වෘත්ත චලිතය නම් කේන්ද්‍රයේ දෙසට සහ ඊට ලම්බ දිශාවට f සමානයි m දැමීමට හෝ අනිවාර්යෙන් හැමෝම උත්සාහ කරන්න. මොකද ඒක ලකුණු. ඒකෙන් ලැබෙන්නේ ඒ තමයි මාකින් එකේ ලකුණු වෙන්වීමේදී ඒ පියවර වලට අනිවාර්යෙන් ලකුණු හිමි වෙනවා. එතකොට මේ පැත්තට r cos θ ඉන්නේ සමානයි ස්කන්ධයේ m තොරණයම r ඔමේගා වර්ග. සිම්පල් r ඔමේගා වර්ග. ඒ අර ඉතින් අදහස් කරේ අපි අර. එතකොට දැන් මෙතන r අපි ආදේශ කරන්න පුළුවන් mg cos θ වෙදී mg යට cos θ mg cot θ සමානයි mr ඔමේගා වර්ග. ඒක කැපිලා ඔන්න දැන් කතාව ඇවිත් තියෙන්නේ r කෙනෙක් අපි දාගත්තේ ඔයාලට කියනවා මේදි h නම් මෙන්න මේ ඍජු කෝණේ ත්‍රිකෝණේ නේද? මේක θ මේක h මේක r නම්
r බෙදීම h සමානයි r බෙදීම h කියන්නේ tan theta r සමානයි h tan theta. ඒක මෙතෙන්ට ගෙනාවනම් හරි g cot theta සමානයි h tan theta omega වර්ග. h tan theta omega වර්ග. එතකොට යාලා මේකේ omega වර්ග උක්ත කරලා තියෙනවා. එතකොට tan theta යට මෙහෙට යනකොට එකක් tan theta cot theta වෙනවා. cot වර්ග theta වෙනවා. g බෙදීම h cot වර්ග theta. මේ වර්ගමූල ගත්තට පස්සේ අදාළ පිළිතුර එනවා omega සමානයි මූල g බෙදීම h cot theta කියලා. ඒ තමයි 14 වෙනි ගාන තිරස්ෘත චලිතය. ඉතින් ඔයාලා බලන්න තිරස්ෘත චලිතය ගාන පහසුවෙන් හදන්න පුළුවන්. හරි අදහසක ඉන්නවනම් ඊට පස්සේ අපි යමු එහෙම 15 වෙනි ගානට. මේකේ 15 වෙනි ගානේ දැන් දෛශික ගණන් කිහිපයක් තියෙනවා. දෛශික ගණන් නම් බොහෝ දරුවෝ හදනවා. ඒ තිත් ගුණිතය තමයි ගොඩක් වෙලාවට මෙයාලා ටාගට් කරන්නේ. IJ ගානක් එක්ක තිත් ගුණිතය සම්බන්ධ ගාන. ඒක රේඛීය බවත් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ ගණන් තමයි වැඩිම සම්භාවිතාවක් තියෙන්නේ. එන්න බලන්න 15 වෙනි ගාන. සුපුරුදු අංකණයෙන් වචන මූලයක් අනුබද්ධයෙන් ABC ලක්ෂ 3ක පිහිටුම් දෛශික දීලා තියෙනවා. I ධන J මේ විදිහට 2යි I ධන 3යි J ඍණ I ධන 2යි J කියලා. ඒක රේඛීය නොවන බව පෙන්වන්නේ. හරිද? D අණු OD සමාන ලැම්ඩා OB වන පරිදි OB මත වූ ලක්ෂයකි. OD පයි බෙදීම 2 වන පරිදි ලැම්ඩායි අගේ සොයන්න කියලා කියනවා. එතකොට මේකේ බලන්න O මූලයක් අනුබද්ධයෙන් A B C ලක්ෂ 3ක පිහිටුම් දෛශික I ධන J 2යි I ධන 3යි J ඍණ I ධන 3යි J. මෙහෙමයි මේක මම මෙහෙම ටක් කරලා ලියුවා. මේ හැබැයි ඔයාලා වඩා හොඳයි. තමයි සමහර වෙලාවට ABC කිව්වට මේ මෙහෙම ඕඩර් එකටම තියෙන්න ඕන කියලා එකක් නැහැ. මේක සමහරට මෙහෙ තියෙන්න පුළුවන්. खंडांक තලයේ खंडांकත් ඔලුවට ගනිමින් මේක 1 දැන් මේක ගත්තොත් මේක 2 3 මේ. එතකොට 2 3 खंडांक තියෙන එකක්. ඒක අරක 1 1 මේ खंडांक සැලකිල්ලටම අරගෙන අඳින එක වඩා සුදුසුයි. खंडांक IJ ගානක දිනනකොට එතකොට මේ හරි මේ 15 වෙනි ගාන දෛශික ගාන අපි බලමු. දෛශික ගැටලුවේ මොකද්ද තියෙන්නේ එතන? මේවයිදී ඔයාලා මම කිව්වේ දැන් දෛශික ගැටලුවකදී ඔයාලට තිත් ගුණිතය එක රේඛීය බව ඔය දේවල් තමයි ගොඩක් වෙලාවට IJ ගැටලුත් එක්ක යෙදෙන්නේ. අපි බලමු මේ ගානේ තියෙනවා මේවා මෙහෙමයි මාක් කරගන්නකොට ABC ලක්ෂ 3ක පිහිටුම් දීලා තියෙනවා I හා J ඇසුරින්. I හා J ඇසුරින් දීප එකක් මාක් කරනකොට खंडांक තලයේ චුට්ටක් ඇදලා පොඩි අදහසක් එක්ක මාක් කරන එක වඩා හොඳයි. වඩා සුදුසුයි. මේකේ XY IJ खंडांक තලයේ මේකේ ABC ලක්ෂ 3ක පිහිටුම් දෛශික වෙනවා. මුලින්ම A කියන්නේ ඒ ලක්ෂ 1 1 ආසන්න වශයෙන් අපි ගන්න ආසන්න වශයෙන් තියෙනවා නේද? අපිටම ඕනේ මේකේ ඒ ලක්ෂය. B ලක්ෂය කියන්නේ 2 3 ඇන්ගල් එක වැඩි මේ 2යි I ධන 3යි J තමයි මේ ලක්ෂයේ එන්නේ. 2යි I ධන අර එන්නේ ඍණ I ධන 2යි J. එතකොට ඍණ I ධන 2යි J කියලා එනවා. ඒ තමයි C ගේ පිටුම් දෛශිකය. මෙයාලා කියනවා ABC එක රේඛිය නොවන බව. ඒක රේඛිය නම් මේක හරියම පහසු දෙයක්. ABC එක ලක්ෂ 3ක් එකම රේඛාවේ නම් ඒවා යාකරන රේඛා සමාන්තර වෙන්න ඕන. කියන්නේ ඒ යාකරන ලක්ෂ යාකරන රේඛා එකම දිශාවට වෙන්න ඕන. එතකොට දෛශික විදිහට ගත්තොත් මේ ලක්ෂය ආකිරීමෙන් ලැබෙන දෛශික සමාන්තර දෛශික වෙන්න ඕන. එහෙමනම් ඒක රේඛියයි. එහෙම නැත්නම් ඒක රේඛිය නැහැ. එතකොට අපි බලමු මේකේ මම AB හෙව්වොත් AB දෛශිකය AO ධන OB ඍණ I ඍණ J 2යි I ධන 3යි J AO මේක ඍණ. මේකෙන් එනවා I ධන 2යි J කියලා. ඊළඟට BC වන්න පුළුවන් BC දෛශිකය BO ධන OC BO ධන OC ඍණ 2යි I ඍණ 3යි J BO OB නම් 2යි I ධන 3යි J BO නම් යාගේ ඍණ අගයන් වෙනවා. OC එනවා ඍණ I ධන 2යි J ඍණ 3යි I ධන ඍණ J වෙනවා. මෙතන ඔයාලට පේනවා සමාන්තර නැහැ මේ දෛශික. සමාන්තර නම් අනිවාර්යෙන් එතන මේක I ධන J වුණා නම් මේක 5යි I ධන 5යි J. අන්න සමාන්තර. රයාවක් වගේ මෙයා 5 ගුණයක්. එහෙම කියන්න පුළුවන්. ඉතින්
එතකොට වලට පැහැදිලිව පේනවා මේ දෙන්නගේ ආනත කෝණ සමාන නැහැ. ඒකට අපිට ලියන්න බැහැ BC ලියන්න බැහැ නියතයක් වාරයක් AB වෙන්නේ නැහැ. නිසා A, B, C ඒක රේඛීය නොවේ. හැබැයි එහෙමයි. තවදුරටත් මේ වගේ ෆස්ට් එකේ ගානක පුතේ මේක එක රේඛීය නොවේ කියන්නේ පෙන්වන්න තියෙන. ඊටවත් ඒ වගේම මේ මෙයාලගේ මේ ලැබෙන මෙන්න මේ කෝණ මෙන්න මෙයාගේ කෝණය ඉන්නේ 2 බෙදීම 1 කෝණය. මෙයාගේ ඉන්නේ ඍණ 1 බෙදීම ඍණ 3. එතකොට ආනත කෝණ අසමානයි කියලා ඒක කොන අසමානයි කියන එක පෙන්වුවා ප්‍රමාණවත් IJ ගානකදී. එහෙමත් කරන්න පුළුවන්. මෙතන කියන්නේ නේද D අනු OD සමානයි λ OB වන පරිදි OB මත වූ ලක්ෂයකි. හරිද? OD සමානයි λ OB වන පරිදි මෙයා මත තියෙන ලක්ෂයක් තමයි D කියන්නේ. λ OB. හරි. ODA කෝණයේ අංශක 90ක් නම් මොකද්ද? ODA කෝණය තමයි අංශක 90ක් කියන්නේ. ODA කෝණයේ අංශක 90ක් නම් ලැම්ඩා හොයන්න කියලා කියනවා. ඉතින් එතකොට ඔයාලා දෛශික දෙකක් ලම්බයි නම් එයාලගේ තීත් ගුණිතය බිඳුව වෙනවා cos 90 බිඳුව නිසා. cos ගුණකරන හැටි දන්නවනේ. හරිද? එතකොට A තිත B සමානයි A ගේ විශාලත්වය මාපාංක B දෙන්න අතර කෝණයේ cos අගේ. ඔය කෝණය 90 වුණොත් ලම්බ වුණොත් cos 90 බිඳුව නිසා තීත් ගුණිතය බිඳුවක් වෙනවා. එතකොට මෙන්න ඔයාලට යන්න පුළුවන් දැන් මෙතනින් එහාට ගානේ එහෙනම් කවුද ලම්බ? මෙයයි. දැන් මෙහෙමයි. මෙයයි දැන් ලම්බ නම් දරුවෝ දැන් ලම්බ නැත්තම් ಗುಣ කරනකොට පරිස්සම් වෙන්න ඕන. ඊතර ලස්සනට දෙපැත්තට තියෙන්න ඕන. හරිද? මෙයා ගුණ කිරීම මෙයාගේදී තමයි කෝණය මේකෙන්නේ. දැන් ලම්බ නම් ඉතින් මොන කෝණෙත් අනුවන්නේ මෙහෙම නිකන් ලම්බ වෙනවනම් මෙයා මේ වගේ ගුණ කරත් එකයි. මේ ඊතරේ මේ පැත්තට ආපු එක මෙයාගෙන් ගුණ කරත් එකයි ප්‍රශ්නයක් නැහැ. මොකද හැම පැත්තටම කෝණ 90යි ලම්බන. ඒකට ඒකෙදි ඒ අවස්ථාවේදී ඔයාලට ඕන එකක් ගුණ කරනවා. ඇත්තටම මේකෙදි මෙයා ලම්බයි කියන එක අරගෙන ගන්න පුළුවන්. එහෙනම් ඉස්සෙල්ලා මෙයා හොයා ගන්න ඕනේ. දැන් මේකම ගුණ කරන්න ඕනේ නැහැ. ලම්බෙක් ආයෙ ඉන්න ඕනේ නැහැ. මෙයාත් ලම්බයි. ලම්බන ඒ නිදහස තියෙනවා. සරල. හදන්න පුළුවන්. එතකොට ඔයාලා AD හොයාගන්න. AD සමානයි AO ධන OD. AO කියන්නේ ඍණ I ඍණ J. OD කියන්නේ ලම්බ වාරයක් OB 2i ධන 3i J. එතකොට මේකෙන් එනවා I එනවා 2i ළඟ ඍණ 1i ධන J එනවා 3i ළඟ ඍණ 1i J කියලා. AD සහ OB ලම්බයි. එහෙනම් ඔයාලට ඊළඟට ලියන්න පුළුවන් දරුවෝ AD සහ OB ලම්බ නිසා තිත් ගුණිත බිඳුවයි. එහෙනම් AD තිත OB මම අතරම අර ඊතර ගත්තම ගුතිතන්නේ නිදුවේ නැහැ මෙතෙන්දි. මොකද ලම්බයි නම් මම අර කිව්ව කතාව හතරම ලම්බයි. හතරම කෝණ 90යි. කවුරු ගුණ කරත් එකයි. AD තිත OB බිඳුවයි. AD තිත OB බිඳුවයි. එතකොට AD එනවා 2i ලැම්ඩා ඍණ 1 වාරයක් i ධන 3i ලැම්ඩා ඍණ 1 වාරයක් j. මෙයා තිත OB එනවා 2i ධන 3i j බිඳුවයි. දැන් ගුණ කරනකොට i තිත i මෙන්න වැදගත් i ගෙන් ගුණ කරාම එන්නේ මාපාංකයි cos බිඳුව මේ දිශාවට නිසා කෝණය බිඳුවයි. එතන මාපාංකයි වර්ගය. මේ පැත්ත වර්ගය කියන්න බෑ. තිතෙන් සහ කතිරෙන් තමයි දෛශිකවල ගුණිත වර්ගය වෙන් වෙන්නේ. එහා පැත්තට එන්නේ සංඛ්‍යා නිසා පුළුවන්. මාපාංකයි වර්ගය 1යි. j තිත j මාපාංක j වර්ගය 1යි. හරිද? I තිත j බිඳුවයි. එයි. ලම්බයි. නැවතත් ලම්බ කතාව වදිනවා. එහෙමනම් දරුවෝ මෙයා වැඩි කරනකොට ෆස්ට් එකෙන් වැඩි මේව ගන්න දෙයක් නැහැ. I තිත I එකයි j තිත j එකයි ලියුවා නම් ඇති. දෙවරක් 2i ලැම්ඩා ඍණ 1 I තිත I කියන්නේ 1යි. මෙයා 3 වාරයක් 3i ලැම්ඩා ඍණ 1 බිඳුව මෙහෙම ලියන්න අවශ්‍යත් නැහැ. මම දුන්නදී ෆස්ට් එකේ හින්දා. හරිද? එතකොට මේක සුළු කරාම වලට පේනවා 4i ලැම්ඩා එනවා මෙතනින් 9 ලැම්ඩා 13i ලැම්ඩා සමානයි 5යි කියලා එනවා. ඒ කියන්නේ ලැම්ඩා ගියාගෙනවා 5 බෙදීම 13ක් කියලා. ඔනේ ගානේ විදිහට වලට යන්න පුළුවන්. ඒ දෛශික ගානක් හදන්නේ කොහොමද කියලා තමයි මේ කතා කරේ.
ඊට පස්සේ අපි ඊළඟ ගානට යමු. ඒකේ තියෙන අපිට 16 වෙනි ගාන නැවතත් දෛශික ගානක්. දෛශික ගානක් තවත් දෛශික ගානක් තියෙන 16 සහ 17 දෙකම දෛශික ගැටලු. අපි ඒ ගැටලු ඉක්මනට සාකච්ඡා කරමු. මේ ගානේ තියෙනවා 16 වෙනි ගානේ සුපුරුදු අංකණයෙන් O අචල මූලයක් අනුබද්ධයෙන් එහා B ලක්ෂ දෙකක පිහිටුම් දශික 3.4 සහ I ඍණ චේලු AOතිතේ B සොයා එමගින් BAO කෝණය හොයන්න කියනවා. C අනු ACO අංශ 90ක් වන පරිදි AB මන්ත ලක්ෂයක් කියලා AC ට CB අනුපාතයක් අහලා තියෙනවා අපි. වැඩේ බලමුද? O මූලයක් අනුබද්ධයෙන් එහා B ලක්ෂ දෙකක පිහිටුම් දශික පණ්ඩක තලයෙන් මම හදලා ගන්න එක හොඳයි. O මුල එනවා 3යි I ධන 4යි J කියලා. මේක එනවා I ඍණ J කියලා. I ඍණ J B ලක්ෂය B ලක්ෂය ඒක අපි හදනවා. හරි. AOතිත ඔය B සෙවීමෙන් BAO කෝණය හොයනවා. BAO කෝණය තමයි අහන්නේ. BAO කෝණය නම් මෙයාලා කියලා තියෙනවා මේකේ ගුණ කරන්න ඕන කොහොමද කියලා පුතේ. AO සහ AB බලන්න ඒක ඉතාල වැදගත් ඔය කතාව. එයාලා කිව්වේ නැතත් කිව්වා හින්දා දෝෂ වෙන්න තියෙන ඊට අඩු වෙනවා. මොකද දැන් ඔය මේ කෝණය හොයන්න දැන් මේ ප්‍රතිමුඛ කෝණ කතාවේ ඉඳන් මෙතෙන්දි ගලපු ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න පොදුවේ ගත්තොත් ඔයාලා කිසියම් කෝණයක් හොයනවා නම් මෙන්න ඒකෙන් ඊතල අනිත් පැත්තට වෙන්න ඕන. මේ තල ඊට හොයනවා නම් මේ ඊතල මෙහෙට වෙන්න ඕන. එතකොට දැන් මේකේ වැරදිලවත් කියන්නේ මේක BA තිත AO කියලා ගත්තොත් වැරදි. එතකොට එන්නේ අනිත් මහා කෝණය. ෆයි ඍණ තීට කියන කෝණය. හරිද? ඒකින්ද ඊතල දෙපැත්තට වෙන්න ඕන. වැදගත් මේ දැන් මේ පොඩි දේවල් වුණාට ඔය තියරි මේ අඩුපාඩු තියෙනවා බොහෝ දරුවෝ. එතකොට මේකේ එහෙනම් එලා කියලා තිබ්බා AO තිත AB. AO තිත AB හොයන්න කියලා. AO තිත AB හොයලා AO එනවා. එහා පැත්තට එනවා මාපාංක AO මාපාංක AB cos θ. AO කියන්නේ පුතේ ඍණ 3යි I ඍණ 4යි J. එතකොට AB කියන්නේ AB හොයා ගන්න ඕන අපි. AB කියන්නේ AO ධන OB. අපි පැත්තක හොයමු. කතායිනේ AB සමානයි AO ධන OB. AO කියන්නේ එතකොට ඍණ 3යි I ඍණ 4යි J. සමහර ලාවට ඍණ 3යි ධන 4යි J ලියයි. දෙන්නම ඍණ වැඩි කරන්න ඕන. ධන OB කියන්නේ I ඍණ J. මේක සුළු වෙලා ඍණ 2යි I ඍණ 5යි J කියලා එනවා. ඒ තමයි කවුද? AB. ඍණ 2යි I ඍණ 5යි J. ඊළඟට ඒ වගේ විශාලත්වය ඕන. තරම් පුතේ IJ ගණන් වල විතරක් මේ විශාලත්වය මාපං ගන්න ඉතාම පහසුයි. ඒ අර I හා J ගේ සංගුණකවල යාලා ඍජු මේ තිරාන්නේ ලම්බ දශික නිසා සංගුණක වර්ග කරලා එකතු කරලා වර්ගමූලය ගන්නවා. එතකොට මෙතන වලට AO කියන්නේ AO කියන්නේ මෙයාගේ එතකොට එනවා ඍණ 3 වලන්නේ වර්ග වෙනකොට කොහොමද දන්න වෙනවනේ 3 වර්ගය 9යි 4 වර්ගය 16යි වර්ගමූලය තමයි ඒ වගේ විශාලත්වය. IJ ගණන් වල විතරයි. IJ හෝ ලම්බ එකකට විතරයි මේ වගේ දේවල් දාන්න පුළුවන්. ලම්බ එකක දශික තියෙන ගණක් වෙනවනේ. මම කියන්නේ පොදුවේ IJ ගණන් වලට නම් කෙලින්ම මේ විදිහට ගන්න පුළුවන්. සාමාන්‍ය නෝමල් දශික ගණනකදී මේ විශාලත්වය මේ විදිහට හොයන්න බැහැ. මොකද මේ විශාලත්වය මේ විදිහට හොයන්න නම් ලම්බ දශික දෙකකින් ගාන දෙන්න ඕන සහ ඒවා ඒකක දශික වෙන්න ඕන. එතකොට AB එනවා මෙන්න AB තියෙනවා මෙතන. එයාගේ විශාලත්වය එනවා 2 වර්ගය ධන 5 වර්ගයේ වර්ගමූලය වරක් cos θ. මේ වැඩි කරනකොට ඍණ 3 ඍණ 6යි මේක ධන 20ක් එනවා. මේක 5යි නේද? නම් 3 4 5 ත්‍රිත්වය ඉතා ජනප්‍රියයි. 25යි 4යි 29යි cos θ. ඒතර cos θ එනවා 26 බෙදීම 5යි මූල 29යි කියලා.
cos theta නවා 26 බෙදීම 5 මුල 29යි කියලා. එතකොට ඊළඟට කියනවා C අණු ACO කෝණය අංශක 90ක් වන පරිදි AB මත පිහිටි ලක්ෂයක් නම් AC ට CB හොයන්න. එතකොට C අණු ඒක බලන්න මොකක්ද කියන්නේ කියලා. C අණු ACO කෝණය අංශක 90ක් වන පරිදි AB මත තියෙන ලක්ෂයක් ACO අංශක 90ක් වන පරිදි ACO මත පිහිටි ලක්ෂයක් නම් AC ට CB අනුපාතය හොයන්න කියලා කියනවා. අපිට මේ කෝණේ සම්බන්ධ කතාව නැති එයා ඉවරයි. ඒක අනිත් කොටස සම්බන්ධ නැහැ. ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ රේඛාවක් මත මේ විදිහට තියෙන ලක්ෂණ මේ ලම්බ කතාව පාවිච්චි කරනවා මේගොල්ලෝ. ඒතර ඔයාලට පේනවා මෙන්න මේකෙදි දේවල් දෙකක් දකින්න ඕනේ. එකක් තමයි දරුවෝ මෙයාට මෙයා ලම්බයි එහෙනම් ත්‍රිගුණිතය බිඳුවයි. අනිත් එක මෙයා තියෙන්නේ AB මත එහෙනම් මේ AC ලියත ලැම්ඩා වාරයක් නැති හරි මොකක් හරි නියතයක් වාරයක් AB කියලා. ඒක තමයි මතක තියෙන්නේ. ඒකට මම AC ලියනවා ලැම්ඩා වාරයක් AB. ලැම්ඩා වාරයක් ඍණ 2යි ඍණ 5යි j. ඒකට යාට ලම්බ වෙන්නේ මේ ගත්තේ AC. AC එම කිව්වා. දැන් OC මට හොයා ගන්න ඕන. OC සමානයි OA ධන AC. OA ධන AC. OA කියන්නේ 3යි I ධන 4යි j. AC කියන්නේ මේ තියෙන්නේ ලැම්ඩා වාරයක් ඍණ 2යි I ඍණ 5යි j. එතකොට මේක සුළු වෙලා යනවා පුතේ 3 ඍණ 2යි ලැම්ඩා I ධන 4 ඍණ 5යි ලැම්ඩා j කියලා. ඒ විදිහට ඊළඟට OC සහ AB ලම්බයි. ලම්බයි නම් එයාලගේ ගුණිත බිඳුවයි. ඒ OC AC ගෙන් වැඩි කරන්න ඕනේ නැහැ. එයාගේ තිත් ගුණිත විතරක් නෙවෙයි බිඳුව වෙන්නේ. එයාලගේ OC හා AB ගේ තිත් ගුණිත බිඳුවයි. AB ගමු AC නේ. ඒකට AB නැත්තම් B කවුරු හරි කමන්නේ. මේ මොනතර ගත්තත් ලම්බයි. ලම්බ නිසා පුළුවන්. හරිද? AC AB ගමු. AB තිත OC බිඳුවයි ලම්බයි cos අණුව බිඳුවයි. AB කියන්නේ ඍණ 2යි I ඍණ 5යි j. OC කියන්නේ මෙන්න මෙයා 3 ඍණ 2යි ලැම්ඩා වාරයක් I ධන 4 ඍණ 5යි ලැම්ඩා වාරයක් j බිඳුවයි. මේ කියනවා ඍණ දෙවරක් 3 ඍණ 2යි ලැම්ඩා ඍණ දෙවරක් 3 ඍණ 2යි ලැම්ඩා I θ ඒවා I θ 1යි මේක නෝ j θ j එකයි I θ j θයි ඒ පද දෙක බිඳුවයි. මේක නෝ ඍණ 5 වාරයක් 4 ඍණ 5යි ලැම්ඩා බිඳුවයි. ඒතර මේකෙන් ඔයාලට පේනවා දරුවෝ ඍණ 25යි 29යි ලැම්ඩා 29යි ලැම්ඩා සමානයි ඍණ දෙවරක් 29යි ලැම්ඩා සමානයි මේකේ sorry මේක ධන වෙනවා මේ හරි 25යි ලැම්ඩා මෙතන 4 වෙනවා 29යි ලැම්ඩා අනිත් ටික ඍණයි ඍණ 6 ඍණ 20 ධන 26 වෙලා එහාට යනවා 26 විදියට. ඒතකොට ලැම්ඩා සමානයි 26 බෙදීම 29යි කියලා එන්නේ. ලැම්ඩා සමානයි 26 බෙදීම 29යි කියලා එන්නේ. එතකොට ඔයාලට කියනවා මෙතන එහෙනම් අපි අනුපාතය අහලා තියෙනවා AC සමානයි ලැම්ඩා වාරයක් AB නිසා. ඒකට ඔයාලා ගන්න AC දිග යා 26ක් නම් AB 29යි. 29න් 26යි. එහෙනම් මෙතන කතාවේ අවසාන කතාව මේ විදිහට ගන්න පුළුවන්. මෙන්න ACB AC දිග 26යි මෙයා 29යි මෙයා 3යි 26ට 3 අනුපාතයේ AC දිග CB සමානයි 26ට 3. ඔන්න ඒ විදිහට ඔයාලට පහසුවෙන් IJ ගානක් මේ විදිහට ඉවර කරන්න පුළුවන්. හරි අපි 17 වෙනි ගානටත් ඉක්මනට යමු. ඒ ගානේ තියෙනවා O මූලයක් අනුබද්ධයෙන් එහා B ලක්ෂ දෙකක පිහිටුන් දෛශික. අපි කණ්ඩායමතරය චුට්ටක් මේව කරගෙන I ධන 2j ඒ ධන 2j ඒ තමයි ඒ ලක්ෂය I ධන 2j OA B කියන්නේ 3i I ධන 3j එන B 3i I ධන 3j එතන කියන OABC C කියන්නේ OABC සමාන්තර රාශියක් වන පරිදි වූ ලක්ෂය OABC
එතන මේක තමයි සමාන්තර රාශියක් වෙනවා කියන්නේ. මෙන්න මෙහෙ තියෙන්නේ මේ. खंडांग तले आदि ने के වැදගත්කමක් තියෙනවා මෙතනදී. අර අපිට නිවැරදිව ඒ ලක්ෂ්‍ය ලකුණු ගන්න පුළුවන්. සමහරවිට වැරදීමේ ඉඩකුත් තියෙනවා. මේ වගේ දෙයක් සම්පූර්ණ නිග්ලෙක්ට් කරලා අපි වෙනස්ම විදිහට හඳුනොත් ඒ හින්දා ඒකයි කියන්නේ ඒකටම ලොකුවටම පන්නන්න එපා. නමුත් දල විදිහට බලන්න කොහොමද කියලා. මේකෙදි මම අදිනකොට මම කෝණය සර්ගයවත් වුණා. අයිතන 2j කුම දෙක බෙදීම එක තමයි tan එන්නේ. මේකෙන්නේ එක බෙදීම එකට. ඒකට tan එකේ වැඩි වෙනකොට කෝණය වැඩි. ඒ පොඩි පොයින්ට් වැදගත්. එතකොට මේකේ නම් වලට එනවා OC සමානයි මෙයා කියන OC හොයන්න කියලා. OC කියවන්නේ නෙවෙයි අහන්නේ. ඒ OC කෝණේ තීටා. මෙන්න මේ කෝණේ හොයන්න දෙනවා. ඒක අනිවාර්යෙන් OC හොයා ගන්න ඕන. නම් OC සමානයි OA ධන එනත OB ධන BC කියලා. යම් විදිහට. OA ධන BC OB ධන BC. OB කියන්නේ පුතේ 3i i ධන 3ij. BC කියන්නේ ඍණ i ඍණ 2ij. 2i i ධන j කියලා එනවා. එහෙනම් වලට පුළුවන් AOC කෝණය නම් OA තිත OC හොයන්න. OA තිත OC. OA කියන්නේ පුතේ OA තිත OC සමානයි මාපාංක OA මාපාංක OC cos θ නේද? OA කියන්නේ i ධන 2ij. ඒතර OC කියන්නේ 2i ධන j. මාපාංක OA කියන්නේ මෙන්න එකේ වර්ග ධන දෙකේ වර්ගයේ වර්ගමූලය. මාපාංක OC කියන්නේ දෙකේ වර්ග ධන එකේ වර්ගයේ වර්ගමූලය. වරක් cos θ. 2i i θi 2i සමානයි මෙතන එනවා මූල පහ වරක් මූල පහ වරක් මූල පහ කියන 5යි cos θ නවා දරුවෝ 4 බෙදීම 5යි කියලා. 4 බෙදීම 5යි. ඒක තමයි අපිට පෙන්වන්න තියෙන්නේ. හරි. අපි මේ මෙතන මේ 17 වෙනකන් කතා කරා. එතකොට මේකෙදි ඊළඟ වීඩියෝ එකේදී මම ඔයාලට කතා කරනවා සුබට වස්තු වල සමතුලිතතාවය, රළු වස්තු වල සමතුලිතතාව, සම්භාවිතාව සංඛ්‍යානය ඒ ගණන් එන්නේ 17 ඉඳන් 25 වෙනකන් තියෙන ගණන් තියෙන ඒවයි. ඔයාලට ඒ ගණන් හදලා ඒක වීඩියෝ ඩිස්කෂන් එකත් එක්ක ඒ අඩුපාඩු හඳුනා ගන්න බලන්න පුළුවන්.